දෙවියන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද සුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදාන වූ ජේසුස් වහන්සේගේ වරප්‍රසාදය දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි අපේ පව් මතක් කරමු. හැමදාමත් දෙවියන් වහන්සේගෙන් සමාවිල්ලමු. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් අතපසු කිරීමෙන් සිද්ධ වෙන හැම වර්ධකට පාපයකට සර්වධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම ඔබ ඔස්සේ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමියගෙන් සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට සියලු යහපතට සුව සහනයට සතුට සාර්ථකත්වයට විසඳුම බලාපොරොත්තු හා රැකවරණයට අප හැම පමණ වනසේක්වා. ආමේන්. සමිදානනී කරුණා කළ මැනව. සමිදානී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. සමිදානනී කරුණා කළ මැනව. සමිදානී කරුණා කළ මැනව. අද ප්‍රාණ පරිත්‍යාගී රාජගුරු ප්‍රසාදී ශාන්ත පොලිකාප් මුරුදුන්ගේ මංගල්‍යයෙන් අපි ආඥා කරමු. ලෝකාග්‍රදවේ සමිධානය ඔබ වහන්සේ භාග්‍යවත් පොලිකාප් රදගුරුතුමන් ඔබ වහන්සේ නිසා පණපිදු මුනිවරුන් අතරට කැඳවෝසේක් වේද. එතුමන් මෙන් මෙලොවේදී ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය පානය කර සදාතන ජීවිතය කරා උත්ථාන වීමේ වරම් එතුමන්ගේ ආඥා පිහිටෙන් අපර දුන්න මැනව. මේකී දේව වහන්සේ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාට වැඩසිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයන් හා අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ලෙවී ව්‍යවස්ථාවෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ මෝසෙස් සමතා මුළු ඊශ්‍රායල් ජනතාවට මෙසේ කියන්නේයි වදාළසේක. නුඹලාගේ දෙවි සමිදානන් වහන්සේ වනමා ශුද්ධ බැවින් නුඹලාද ශුද්ධව සිටිය යුතුය. නුඹලා සොරකම් නොකළ යුතුය. වංචා නොකළ යුතුය. කෙනෙකු අනෙකුකට බොරු නොකිව යුතුය. තවද නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුල යුතුය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතුය. මම සමිදානන් වහන්සේ වෙමි. නුඹලා අසල්වැසියාගෙන් අයිතු ලෙස වාසි නොගත යුතුය. ඔහුගෙන් කොල්ල කෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වනතුරු එය නුඹලා ළඟ තබා නොගත යුතුය. බිහිරි කෙනෙකුට ශාප නොකළ යුතුය. අන්ධ කෙනෙකු යන මග හරහා අවහිරයක් නොතිබිය යුතුය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුපිය බෑ යුතුය. මම සමිදානන් වහන්සේ වෙමි. නඩු තීන්දුවක් දෙන විට සාධාරණව සිටිය යුතුය. දිලින්දාගේ පහත් තත්වයේවත් බලවතාගේ උසස් තත්වයේවත් නොසලකා සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතුය. සෙනග අතර ගතු කේලම් දොඩවමින් ඔබ බොම නොයා යුතුය. යමකු මරණයට තීන්දුව විය හැකි නඩුවකදී නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරා ගැනීමට ඉඩ තිබේ නම් එය කියා පෑ යුතුය. මම සමිදානන් වහන්සේ වෙමි. නුඹේ සහෝදරයාට විරුද්ධව හිතේ ක්‍රෝධය තබා නොගත යුතුය. අසල්වැසියාගේ වරදක් ඇත්නම් නොසගවා ඔහුට කිව යුතුය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත. කෙනෙකුගෙන් පලි නොගත යුතුය. නුඹලාගේ ජනයාට විරුද්ධව වෛරයක් තබා නොගත යුතුය. නුඹට ප්‍රේම කරන ලෙසම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතුය. මම සමිදානන් වහන්සේ වෙමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේ.
වේවා. ඔබගේ පිළිතුර සමිදානනි ඔබගේ වචනය ආත්මයද ජීවනයද වේ. සමිදානයේ ඔබගේ වචනය ආත්මයද ජීවනයද වේ. සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්තය. ජීවිතය පනගන්වන්නේය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදීය. අනුවනයන්ට නුවණ දෙන්නේය. ඔබගේ පිළිතුර සමිදානයේ ඔබගේ වචනය ආත්මයද ජීවනයද වේ. සමිඳුන්ගේ අනපනත් සාධාරණය. සිතට සතුට වඩන්නේය. සමිඳුන්ගේ අනසක පැහැදිලිය. දෙනතට එළිය දෙන්නේය. ඔබගේ පිළිතුර සමිදානයේ ඔබගේ වචනය ආත්මයද ජීවනයද වේ. සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මලය. එය සදහටම පවතින්නේය. සමිඳුන්ගේ විනිශ්චය යුක්ති සහගතය. මුළුමනින්ම දැහැමිය. ඔබගේ පිළිතුර සමිදානයේ ඔබගේ වචනය ආත්මයද ජීවනයද වේ. මාගේ පර්වතයද මාගේ මිදුම් කරුද වන සමිඳුනි. මාමුවේ වචනද මා සිතෙහි කල්පනාද ඔබහට ප්‍රියමනාප වේවා. ඔබගේ පිළිතුර සමිදානයේ ඔබගේ වචනය ආත්මයද ජීවනයද වේ. සුපවචනද නුඹලා කළ සියලු වරද නුඹලා වෙතින් ඉවත දමා අලුත් සිතක්ද අලුත් මනසක්ද නුඹලාටම සලසවා ගන්න. සංවිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සවිශේෂක සුද්ධවර මතයතුමාගේ සුද්ධෝ සුභාරංශියයි. සමිදානයේ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාළසේක. මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් පිරිවරාගෙන රාජශ්‍රීයෙන් පැමිණෙන කල එතුමා තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතීහුන් වහන්සේ අභිමුවෙහි රැස් කරනු ලබන්නෝය. එඬේරුකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන්වහන්සේද ඔවුන් බෙදා වෙන්කොට බැටළුවන් සිය දකුණු පැත්තෙහිද එළුවන් වම් පැත්තෙහිද සිටුවනසේක. එවිට රජුරෝ සිය දකුණු පසේ සිටින්නන්ට කතා කොට මාගේ පියාණන් වහන්සේගේ ආශිර්වාද ලද්දෙනි. එන්න ලෝකයේ පටන් ගැන්මේ සිට ඔබ සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කර ගන්න. මන්ද මම සාගිනිව සිටීමි ඔබ මට කන්න දුන්නේය. මම පිපාසාව සිටියෙමි ඔබ මට බොන්න දුන්නහුය. ආගන්තුකව සිටියෙමි ඔබ මා ගෙදරට පිළිගත්හුය. වස්ත්‍ර නැතුව සිටියෙමි ඔබ මට වස්ත්‍ර දුන්නහුය. රෝගීව සිටියෙමි ඔබ මා බලාගත්හුය. හිර ගෙදර සිටියෙමි ඔබ මා බලන්න ආවාහයයි වදාරනසේක. එවිට දැහැමි අනුත්තර දෙමින් ස්වාමිනී කවර කලක ඔබ සාගිනව සිටියේදී අපි ඔබට කෑම දුනිමුද පිපාසව සිටියේදී බොන්න දුනිමුද කවර කලක ඔබ ආගන්තුකව සිටියේදී ඔබ ගෙදරට පිළිගනිමුද නොහොත් වස්ත්‍ර නැතුව සිටියේදී ඇඳුම් දුනිමුද කවර කලක ඔබ රෝගීව ගෙදර සිටියේදී හෝ හිර ගෙදර හෝ සිටියේදී ඔබ බලන්න ආවමුදයි කියනු ඇත. රජුරෝ උත්තර දෙමින් සැබවින්ම මම ඔබට කියමි මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට වුවද ඔබ එසේ කළා නම් එසේ කළේ මට යැයි වදාළසේක. එවිට වහන්සේ වම් පසේ සිටින්නන්ට කතා කොට සාපලද්දෙනී මා වෙතින් ඉවත්ව යක්ෂයාටද උගේ දූතයන්ටද සූදානම් කර තිබෙන සදාකාල ගින්නට ඵලයව්. මන්ද මම සාගිනිව සිටියෙමි තොපි මට කන්න නොදුන්නහුය. පිපාසව සිටියෙමි තොපි මට බොන්න නොදුන්නහුය. ආගන්තුකව සිටියෙමි තොපි මා ගෙදරට නොපිළිගත්හුය. වස්ත්‍ර නැතුව සිටියෙමි තොපි මට වස්ත්‍ර නොදුන්නහුය. රෝගීව සිටියෙමි හිර ගෙදර සිටියෙමි තොපි මා බලන්න ආවේ නැතැයි වදාරනසේක. එරොවුන් උත්තර දෙමින් ස්වාමිනේ කවර කලක ඔබ සාගිනිව හෝ පිපාසව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගීව හෝ හිර ගෙදර හෝ සිටිනු දැක
අපි ඔබ වහන්සේට උපස්ථාන නොකළමුදැයි අසනු ඇත. එරුන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් සැබවින් මම ඔබට කියමි මොවුන්ගෙන් ඊටම සුළු තැනැත්තාට වුවද එසේ නොකළා නම් එය නොකළේ මට යයි වදාරනසේක. මොහු සදාතන දඬුවමටද දැහැමියෝ සදාතන ජීවනයටද යන්නෝය. සමිදානන් වහන්සේගේ ශ්‍රේ සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සේසේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආමේන්. ජීවිතේ අපි හිතාගෙන ඉන්නවට වැඩිය ටිකක් භයානකයි නේද? අපි හිතාගෙන ඉන්න විදිය, අපි ක්‍රියා කරන විදිය, අපේ ජීවත් වෙන විදිය මං හිතන්නේ ටිකක් භයානක තත්වයක තියෙන්නේ. අපි ඉන්නේ දකුණු පැත්තේද වම් පැත්තේද කියලා පොඩ්ඩක් හොයාගන්න වෙයි. දකුණු පැත්ත තමයි හැම වෙලාවම යහපත්. වම තමයි භයානක. අර හොරුන්ගේ දකුණේ හොරානේ හොඳ. වමේ හොරා පට්ට හොරා කම්බ හොරා. එහින්දා අද සුවිශේෂයත් අපි දකිනවා දැහැමියෝ දකුණු පැත්තෙත් දුදනෝ වම් පැත්තෙත් ඉන්නවා. දැන් එහෙමයි කියලා පල්ලිය ඕගොල්ලෝ දකුණු පැත්තෙම වාඩි වෙන්න බලන්න එපා. පල්ලිය කොයි පැත්තේ හිටියත් කමක් නැහැ. අර රාජාසනයේ දෙවි සමිඳුරන් වහන්සේ වැඩ සිටිනකොට දකුණු පැත්තේ ඉන්න තමයි උත්සාහ කරන්න ඕනේ. දැන් මේ අපි සාන්තුවරයෝ වගේ ඉඳලා වැඩක් නැහැ. නේද? දැන් මේ විදිහට අද මේ වෙලාවේ ජේසුස් සමිඳුරන් වහන්සේ තේජස්වියෙන් ඇවිල්ලා ඔබ දිහා බලලා පෙනුමෙන් ඔබව විනිශ්චය කළොත් එහෙම ආයි දෙකක් නැහැ. දකුණු පැත්ත උතුරන්න පටන් ගන්නවා. වමේ කවුරුත් ඉන්න එකක් නෑ. හැබැයි පෙනුමට නෙමෙයි සාන්තුවර භාවය ලැබෙන්නේ. පෙනුම නෙමෙයි සුද්ධවන්ත භාවයට අප ඔසවන්නේ. ලෝකෙට පේන්න කරන දේවල් වලින් අපට ලැබෙන ප්‍රතිවිපාකයක් නෑ. ප්‍රතිවිපාකය ලැබෙන්නේ අපි ජීවත් වෙන විදිහෙන්. අපිට දෙවි සමිඳුරන් වහන්සේට ප්‍රසන්න වෙන්නට නම් අපිට සිද්ධ වෙනවා මේ ලෝකයේ අපිත් එක්ක ජීවත් වෙන්න උදවියත් එක්ක සහෝදරත්වයෙන් ප්‍රේමයෙන් ජීවත් වෙන්න. එකිනෙක කෙනාට ඔබ කරන දේ තුලින් තමයි ඔබ මම කරන දේ තුලින් තමයි දෙවියන් වහන්සේට අපි සේවය කරන්නේ. අපි එකිනෙක කෙනාව ප්‍රතික්ෂේප කරලා එකිනෙක කෙනාව හෙලා දැකලා එකිනෙක කෙනාව පාවා දීලා එකිනෙක කෙනාව ප්‍රතික්ෂේප කරලා එකිනෙක කෙනාව නොසලකා හැරලා අපිට සුද්ධවන්තකමක් ගැන හිතන්න බෑ. හැබැයි අපි දෙවියන් වහන්සේව මුළු හදවතින්ම පිළිගන්නවා. මුළු හෘදයෙන්ද මුළු ශක්තියෙන්ද මුළු ජීවිතයෙන්ද දෙවියන් සමිඳුරන් වහන්සේට ප්‍රේම කිරීමෙන් නම් ආය කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඒක ඉස්තරම් යාඥා කරනට උනත් එහෙමයි. නේද? යාඥාව හරි භක්තියෙන් කරනවා. වැඩිම භක්තියෙන් යාඥා කරන්නේ පුද්ගලික ඉල්ලීම සිහි කරන්න කිව්වහම අන්න ස්වර්ගයට යන වෙලාව. අනිත් හැම වෙලාවෙම ඉන්න ලෝඩ්ලා වගේ ඉන්නවා. අපේ පුද්ගලික අදහස් නිහඬව දෙවියන් වහන්සේ ඔප්පු කරමු කිව්වා. අම්මා අත් දෙක ගන්නවා පපුවට heart attack හැදෙන තරමට තද කරනවා ඇතුළට වහ ගන්නවා ඇස් දෙක ඉල්ලනවා ඉල්ලීමක් ඉල්ලගෙන යනවා. ඒ භක්තිය ආත්මාර්ථකාමීකමක් විතරයි. පරාර්ථකාමී අනිත්‍ය වෙනුවෙන් අපි කරන කියන දේ තමයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ. එහෙමයි කියලා ඔබේ පුද්ගලික ඉල්ලීම් නොඉල්ලන්න නෙමෙයි. ඒව භක්තියෙන් ඉල්ලන්න එපා කියනවා නෙමෙයි. ඒ භක්තිය, ඒ ඇදහිල්ල, ඒ බලාපොරොත්තුව ඔබට වගේම අනිත් අයටත් ලැබෙන්න අපේ ජීවිතවල ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න, ඒ අය වෙනුවෙන් ජීවත් වෙන්නත් දෙවියන් වහන්සේගේ පිහිට අපි ඉල්ලන්නට ඕනේ. එහෙනම් භක්තිය අවශ්‍යයි, සාන්තුවර ජීවිතය අවශ්‍යයි. ඒ භක්තිය හා සුද්ධවන්තකම අපේ ජීවිතවල එකිනෙකා සමග කරන ගනුදෙනුවලයි ඒක ස්ථීර වෙන්නේ, සනාත වෙන්නේ, තීන්දුව වෙන්නේ. එහෙනම් අද සුවිශේෂය මම නැවත නැවත කියන්නේ ඔබ අහගෙන හිටියා. ඉතින් අන්න එලෙස
අපි එකිනෙක කෙනාට කරන පුංචි දෙයකින් පවා අපි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙනවා. එහෙනම් ඒ දේව ආදරය අපේ ජීවිතේ නිරන්තර අත්දැකීමක් කරගෙන අපි ජීවත් වෙන්න උත්සාහ කරමු, විරදරමු. අද තේමාවත් අපි අරගෙන තියෙන්නේ ඒ ආකාරයටමයි. අපි අන් අයට කරන දේ තුලින් දේව ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වමු. ආමේන්. සහෝදර සහෝදරනි, මාගේ සහභාගියාගේ සර්වධාරී දෙවි පියාණන් වහන්සේ ප්‍රසන්න වන පිණිස ආඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් දුන් සදාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවේ යාපද සදාද ඔබගේ හස්වලින් සමිදානෝ මෙයාගේ පිළිගන්නාසේක්වා. දෙවි සමිදානයේ මේ ප්‍රේමේ පඬුර වහන්සේට ප්‍රසන්න වේවා. එවගෙන වහන්සේගේ ආධාරය ලැබී අපේ එදිනෙදා ජීවිතය සුද්ධවන්ත වේවා. ඔබ වහන්සේගේ දයානුකම්පාවද අපට ලැබේවා. මේකීදී අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවිදානන් සමිදානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතුවන්නේය. පරිශුද්ධ පියාණනි, සරවලධාරී සදාතර දෙවි සමිදානීය සෑම කල්හිද සෑම තන්නේද වහන්සේ ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය සාධාරණය අපගේ යුතුයකම හා ගැලවීමය. මක්නිසාද යත වහන්සේගේ වර ප්‍රසාදමේ තිල්නය මගින් සෑම වසරකම වහන්සේගේ සදහැවත් වූ පවිත්‍ර කරන්නට ලද සිතී ආනන්දයෙන් යුතුව සුද්ධෝපාසක මංගල්‍ය අපේක්ෂාවෙන් සිටින්නෝය. ඒ අනුව යාඥාව සහ දයාවේ ක්‍රියාවන් කෙරෙහි ජ්වලිත ඇල්මකින් තමන්ට පුනර්ජීවනය අත්කර දුන් ගැලවීමේ විරහසෙහි සහභාගී වෙමින් සිටින ඔබ වහන්සේගේ දූ දරුවෝ ඔබ වහන්සේ දානය කරන වර ප්‍රසාදයේ පූර්ණත්වයේ වෙත මෙහෙවනු ලබන්නෝය. එහින් සුරදූත අග්‍රදූත ආදී සුරසේනා සමූහ නිරන්තර සාදු නාදර අපගේ ගීත රාවය කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අප මෙසේ වර්ණනා කරමු. සවිසුද්ධය විශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ විශුද්ධය ආසත් පොළවත් වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලේ හෝසානා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වෛනෝතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලේ හෝසානා. භක්තියෙන් දිව්‍ය විරහසවල සහභාගී වෙන්න. එසේ සමිදානයේ වහන්සේ සැබවින්ම සවිසුද්ධ සියලු සවිසුද්ධතාවයේ උල්පත වහන්සේමය. එහි නහසින් පිණිපතිත වන්නාක් වෙන වහන්සේගේ ආත්මය ආනන්මේ පඬු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් නාද සිටිමු. අපේ සේ යදනේ බිම පඬු අප උදෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේ ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තිය තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙයින්ගෙන අනුභව කරන්න. මක්නිසාද ආත්මය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි.
එලෙසම රාත්‍රී භෝජනයන් බව කළ පසු උන්වහන්සේ කුසලානයද රැගෙන නැවත උතුතු බුදුන් ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින්ගෙන පානය කරන්න. මක්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදේසාද බොහෝ දෙනා උදේසාදය වගුරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිදානයේ ඔබ වහන්සේ නැවත වරමයිත ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. අත් දෙක මැදගෙන ඇස් එක වහගෙන නිශ්ශබ්දව යාඥා කරන්න. ඔබේ ආඥාව දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න. හැමදාමත් පව් සමාව ලබාගෙන මේ සුදෝ යාගය තුල කරන ඉල්ලීම් අදත් ඔබ ඔප්පු කරන්න. විශ්වාසයෙන් අය දෙන්න. බලාපොරොත්තුවෙන් ඉල්ලන්න. යේසුව ඔබට ආදරේ බව මතක් කරගන්න. උන්වහන්සේගේ නාමයෙන් ඉල්ලන ඕනම දෙයක් දෙන බව අයිති කරගෙන යාඥා කරන්න. එහින් සමිදානයේ උන්වහන්සේගේ මරණ දෝත්තාන ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හැමේ සිටින්න වහන්සේට ඒවා පුද කරන සුදුසුන් වශයෙන් සැලකීම ගැන අප වහන්සේට තුද පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේ ශරීරයට සුදීරට සහභාගී වන ඔබ සැම ශුද්ධහතුන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන සාවනතවාද සිටමු. සමිදානයේ මුල්ලොහි පෙත්‍ර පවත්නා වහන්සේගේ සාන් සභාව සිහි කළ මැනව. ලියෝනම දවසදෝත්ම පියානන්ද මල්කම් නැපති අපගේ අග්‍රගුරු මන්ද එතුමන්ගේ සහායක රජතුමන්ලාද රාජගුරු මණ්ඩලයද සකල පූජක පිරිසදගී පැවිදි සියල්ලන්ද මෙතන රැස්වන වහන්සේගේ වන්දට කලද මේ මොහොතේදී මේ පවුල් වල කොතන ගෙට යතේ සීලම දෙනාද ලෙඩින් දුකින් කරදරෙන් වේදනාවෙන් ප්‍රශ්න මැද අනාරක්ෂව කලකිරීමෙන් ණයබරෙන් දුප්පත් මේ මරණයෙන් බලාපොරොත්තු නිවෙන් හා විවිධ හේතු නිසා නුව සියල්ලන්ද ඔබ වහන්සේගේ ආදරයේ බලය විශ්වාස කරන හැම දෙනාද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වනට සලසනු මැනව. මලවන වෙන යාඥා කරන්න. අපි මරණ බව මතක් කරගනිමු. උත්තානයේ අපේක්ෂාව තුළ සතම අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තුන සුණන් කොසියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකපතරෝන් පිළිගත මන අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතුරුන් කල් මරියෝතම වන්දෝතමගේ වෘතදුවත් වූ භාග්‍යවත් සේවනදුන්ද භාග්‍යවත් පේදරුහා සීල අපෝසවරොන්ද සුදෝදිසේ වාස්මනුදුන්ද සම කලිප වහන්සේ ප්‍රශංසාව ගෙන දුන් සියලු සුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වන බසෝසන් කළ මැනව. තවද වුන්හා සමග වහන්සේ ප්‍රශංසා කිරීමද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ ජේසුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. සුදෝත්‍රීත්වයට වැඳ නමස්කාර කරමු. උන්වහන්සේ මගින් දෝන් වහන්සේ සමග දෝන් වහන්සේ කෙරේද සරබලධාරී දේ පියාණනේ සුදාපනන් වහන්සේ හා සමගික වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමාත වේවා. ආමේන්. අපි නැගිට පියාණන් වහන්සේට මෙසේ ආඥා කරමු. පරමණ්ඩලවල සිටින අපගේ පියාණනේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලයේ මෙන් මෙලොව සිදු වේවා. අපගේ නිදා භෝජනය දපදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරනවා මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවට අසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිදානයේ සිලෝ යහපතින් මුදා ගන්නා මෙන්ද අපගේ ජීවිත කාලයේදී අපර සාමය සැනසීම සුවය සතට බලාපොරොත්තු රැකවරණය ජනවෙන් අපි යවනත වාදිසිරමු. එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතරම පවින් වේදී සියලු ප්‍රශ්න කරදර ලෙඩ දුක් අමාරුකම් වලින් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරවානුන ජේසුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නේමු. මහන්සාද රාජ්‍යද බලයද මහිමයද සදාට වහන්සේගේ. සාමව සමග තබා ජමිමාගේ සාමය ප්‍රදමී ස්වකීය ශ්‍රාවකයන් නමතාවදාල ජේසුස් සමිදානනේ ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභා විශ්වාසය සලකා
ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවරද අප රටට හා මුළු ලෝකෙරද අපේ පවුල් හා සිසතන් වලට දයාන්විතව සාමෙද සමගිත දානය කළ මැනව ඔබ වහන්සේ සදාවරයට වසන සේක රජකම් කරන සේක. සමිධානන් වහන්සේගේ සාමය සුවේ සතුට ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙක කෙනාට සාමය පතමු. ඔබට සාමය වේවා. සමුදන දිරිස්වාසගේ ශ්‍රේෂ්ඨ ස්තුතිමේ ලබා කරන අපගේ සදා ජීවනයේ පිණිස වේවා. ලොවේ පව් හරින බැටළු බෝධකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේව බැටළු බෝධකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේව බැටළු බෝධකයාණනි අපට සාමය දුන මැනව. මෙන දේව බැටළු බෝධකයා නොමෙලවේ පව් වන තැන වහන්සේ උන්වහන්සේගේ භෝජන ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනි ඔබ වහන්සේ මා දුරට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. ඒ වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශරීරයේ සුදීර්ය සදා ජීවිතේ කරා ආරක්ෂා කරන සේක්වා. ආමේන්. දෙවී සමිධාන්‍ය වහන්සේගේ මේ ප්‍රසාද දහන් ලබා ගැනීම හේතු කොට අපගේ දුබලාත්මයන්ට හා ශරීරයන්ට වහන්සේගේ සුවය දැනේවා. මෙසේ සිතින් හා ගතින්නේ ගැලවීම ලබා ගැනීමටද ඔබ වහන්සේගේ ස්වර්ග විමුක්තිය පූර්ණත්වය ගැන ප්‍රීතිවීමටද අපට වරම් ලැබේවා. මේ කීදී අප සමිධානන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සුද්ධාත්මයන් වහන්සේද ඔබ හා ඔබ පවුලේ සියලුම දෙනාව ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර දිරිමත් කර සුවපත් කර සඵලමත් කර ඔබගේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් ලෙස සිද්ධ කර ඔබ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර වෘත්තීනා සේවාවන් ඔබගේ ඔබ දරුපවුලේ අනාගතයේ හා උත්සාහයන් ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයද සාමාන්‍ය පිළිභාගය කරන දූ දරුවන්ගේ උත්සාහයද සඵලමත් කරනසේක්වා. ආමේන්. සමිදානන් වහන්සේගේ සාමයෙන් හා ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝසේවා. යනන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමීන්. ජේසු ජේසු පිහිටයි. ජේසු